සමහර අයගේ මේ දුක් අඳෝන ඇහෙද්දී පුදුමාකාර චිත්ත ප්‍රීතියක් දැනෙන්නේ. උනේ ඉතාමත් අමාරුයි මොකද මට දැන් ආදායමක් නැහැ. ඊට පස්සේ විශ්‍රාම වැටුපත් තිබුණා. විශ්‍රාම වැටුපත් කැන්සල් කරා. ඒක සත පහක්වත් ආදායම නැහැ. ඒකට මගේ මම මේ කල්පනා කරන්නේ අර එතකොට තිබ්බ නැව් වලට මොකද උනේ කියලා. නිකමට මම මේ අහන්නේ නොදන්න කමට. නැව් වලට මොකක් වුණාද දන්නේ නැහැ. ඒවැ ආදායමක් නැද්ද දැන්? නෝනා විශේෂඥ වෛද්‍යවරයෙක් ඉඳ එයාගේ පෙන්ෂන් එක තියෙනවා. අපේ කුඩා වත්තක් තියෙනවා. මගේ ආච්චිමගේ අම්මුනේ ඒක එයා හොඳට සංවර්ධනය කරලා තියෙනවා. ඉතින් යම් ආදායමක් ලබනවා. ඒකෙන් තමයි මේ කරන්නේ. මොකද අපිට ජීවත් වෙන්නේ ආදායම් ඇත්තේ මට දේශපාලනය කරන්න එක මදිනේ. ඒ කියන්නේ මම මේ දැනගන්න අහන්නේ මේ දේශපාලනය කරේ ඔබතුමාලා මහජනතාවගේ සල්ලි වලින්ද? යා වෙන ආදායම් හදලා ඒවෙන්ද? ඒ කියන්නේ අපේ සල්ලි වලින්ද මෙච්චර කල් දේශපාලනය කරලා තියෙන්නේ. මේ පෙට්‍රල් ගහන්නේ කොහමද? මේවා කරන්නේ කොහමද? ඉතින් මගේ මිත්‍රයෙක් මට වාහනයක් දුන්නා. මගේ මිත්‍රයෙක් මට ගෙදර කුලිය ගෙවනවා ඉන්න තැන. අනේ ප්ලීස් මටත් ඒ જાතිය යාළුවෙක් හොයලා දෙන්නකෝ. ගෙදෙට්ටත් ගෙවන වාහනයකුත් දෙන එහෙම යාළුවෙක් හොයලා දෙන්න බැයිද මටත්? මේ අනේ මාත් හරි කැමතියි ඒ වගේ යාළුවෙක් අඳුරගන්න. උනේ ඉතාමත් අමාරුයි මොකද මට දැන් ආදායමක් නැහැ. ඊට පස්සේ විශ්‍රාම වැටුපත් තිබුණා. විශ්‍රාම වැටුපත් කැන්සල් කරා. ඒක සත පහක්වත් ආදායම නැහැ. අනේ ඉතින් මේ වැහෙනකොට මට අමු හාල් ටිකක් කාලා උණු කිරි වීදුරුවක් බොන්න හිතනවා අම්මපා. පුදුම සතුටක් දැනෙන්නේ. හා නැද්ද?